කොහොමද ඉතින් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න නම් ටික දවසක් ගියා. අද මම අරගෙන එන්නේ පොඩි travel vlog එකක්. ඇත්තටම මේ ගමන මම මේ ගැන දැනගත්ත දවස් ඉඳලා ගොඩාක් ආසාවෙන් යන්න බලන් හිටපු ගමනක්. ඒ වුණාට පොඩි අයගේ නිවාඩු වෙනකම් ඉන්න උනා යන්න. බලන්නකෝ අපි මේ කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් ඔයාලා දැක්කනේ පොඩි දෙන්නගේ සද්දේ. ඇත්තටම මේ රම්බොඩ උමගත් පහු කරගෙන අපි මේ යන්නේ කඳුකරේ පැත්තට. ඉතින් බලමු අපේ ගමන කොහොමද කියලා. මේ අපි පහු කරන්නේ රම්බොඩ දියඇල්ල. ඇත්තටම මේ පැත්තට වැස්ස පොඩ්ඩක් අඩුවෙන්ද මන් දන්නේ. මට එහෙම හිතුණා මේ මොකද රම්බොඩ ඇල්ලේ වතුර පොඩ්ඩක් අඩුවට තිබ්බේ නැත්තම් ඕක ලස්සනට මේ කඩා හැලෙනවනේ. ඇත්තටම මේ ෆයිනස් කැලෙත් පහු කරගෙන අපි මේ ලස්සන දෙයක් බලන්න තමයි පිටත් උනේ. අපි මේ පහු කරන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? ඔව් අබේවැල පැත්ත තමයි. මේ අබේවැල ස්ටේෂන් එක. අබේවැල ස්ටේෂන් එකෙන් තියෙන රේල් ක්‍රොසින් එක පහු කරලා එහා පැත්ත පාර තියෙන්නේ පට්ටිපොළ පැත්තට. ඉතින් අපි මේ පහු කරන්නේ පට්ටිපොළ හරිය. ඇත්තටම පාර දෙපැත්තෙම ටර්පන්ටයින් ගස් තියෙනවා. හරිම ලස්සනයි. පුදුම ආස හිතන පරිසරය දැක්කහම දැන් නම් මේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේ වටපිටාව දකිද්දි ගිහිලා තියෙන අය නම් දන්නවා. අපි ඇත්තටම මේ යන්නේ හෝටන් තැන්නට. ලස්සන නෙළුම් මල් බලන්න තමයි අපි මේ පිටත් උනේ අද. ඉතින් මේ පේනව නේද පාර පටන් ගන්නවත් එක්කම හරීම ලස්සනට නෙළුම් මල් යායක් අපි දැක්කා. අපි මේ ගමන ගියේ සෙනසුරාදා ඉස්කෝලේ නිවාඩුව පටන් ගන්නවත් එක්කම. ඒ නිසා ගොඩාක් කට්ටිය ඇවිල්ලත් හිටියා. මේ පේනවනේ වාහන ගොඩක් තිබ්බා. ඉතින් මම මොනවත් කියනවට වඩා මං හිතනවා ඔයාලා මේ ලස්සන මල් බලන්න ගොඩාක් ආස ඇති කියලා. රෝස පාට, සුදු පාට පාර දෙපැත්තෙම හරීම ලස්සනට මල් පිපිලා. අපිට උඩහට යන්න නම් චුට්ටක් ගොඩක් වෙලා ගියා ඇත්තටම වාහන තදබදේ නිසාම. ඒ අතර මේ පාර හරහා මාරු වෙන්නේ කවුද බලන්නකෝ මේ ගිනි කුකුලෙක් යාළුවනේ. ඒ අතර මෙන්න මේ ලස්සන ගෝණ යාළුවත් අපිට හම්බ වුණා. ඉතින් අපි මේ හෝටන් තැන්නේ මේ හරියට එද්දි දවල් 12:00 විතර වුණා. මේ අපි ගමන පටන් ගන්න කලින් ඇත්තටම දවල්ට කෑවත් එක්ක මොකද මේ තියෙන කාලගුණෙත් එක්කද මන් දන්නේ හරි බඩගින්නක් දැවුණා අපිට ගිය ගමන්ම. ඉතින් අපි දවල්ට ගෙනාවු කෑමත් කාලා මේ තියෙන්නේ අපි මේ යන්නේ හෝටන් තැන්නේ බේකරැල්ල, ලෝකාන්තය, පුංචි ලෝකාන්තය ඔක්කොම බලන්න හිතාගෙන හරිම සතුටින්. මොකද අපි නම් කලින් ඇවිත් තිබ්බට මගේ අම්මයි තාත්තයි නංගි එහෙම කලින් ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි මේ ගමන ආවේ මගේ ආසාවටයි නෙළුම් මල් බලන්න තිබ්බ ආසාවටයි. ඉතින් තාත්තලාව එක්කන් යන්න උවමනාවකුත් තිබ්බා. ඉතින් මේ ඔයාලට පේන්නේ පොඩි මියුසියම් එකක් තියෙනවනේ. අපි ඒකට ටට්ටක් ගාලා බලාගෙන ඉක්මනට අපේ ගමන පටන් ගත්තා. මොකද අපි එන්න ගොඩක් දවල් වුණ නිසා. මේ බලන්නකෝ ඔයාලා අපේ මේ පුංචි දෝනි පුතයි හරීම උද්‍යෝගයෙන් හරිම ආසාවෙන් ගමන පටන් ගත්තා. ඉතින් එයාලා දුවලා පැනලා මේ විදිහට ගියාට මොකද අන්තිම වෙද්දී ඇත්තටම දෝනිව අපේ නංගිට නම් කරේ තියාගෙන තමයි එන්න උනේ. පුංචියට ඉතින් චුට්ටක් අමාරුයි.
අපිටත් එහෙම තමයිනේ. ඇත්තටම යාළුවනේ මේ ගමනේදී අපිට ලොකු අකර තැබ්බියක් වුණා. ඒ මොකද දන්නවද? අපි වහී කියලා මම රේන් කෝට් ජැකට් එහෙම අරගෙන තමයි ගියේ. නමුත් වැහි සලකුණක්වත් තිබ්බේ නෑ. ඒ පරිසරයේ අපි ගිය දවල් පොළවත් හොඳටම වේලිලා වැහි පොදක් වැටුණවද්ද කියලා හිතා ගන්න බැරුව තිබ්බේ. ඉතින් හස්බන්ඩ්ුත් කිව්වා වහින්න නැති වෙයි ජැකට් ගන්න ඕනේ නෑයි කියලා. ඒ වුණාට හවස 2:00 3 විතර කිට්ටු කරද්දී මහ වැස්සක් කඩාගෙන හැලුණා. ඇත්තටම මගේ මේ වීඩියෝ එකෙත් මට ගන්න පුළුවන් වුණේ සම්පූර්ණ ගමනම ගන්නත් බැරුව ගියා මේ වැස්ස නිසා. මේ බලන්නකෝ අපිට ඉතින් මොකද උනේ කියලා. තව දෙයක් කියන්න මේ තියෙන්නේ තමයි බේකරැල්ල කියලා මම හිතාගෙන හිටියේ. මොකද අපි කලින් සැරේ ලෝකාන්තයේදී මේ පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් ගියේ. මමයි කිව්වේ මේ පැත්තෙන් යමු අපි ගිහින් නැති නිසායි කියලා. ඉතින් කට්ටිය මට විහිළුත් කර මේ බලන්නකො එකපාරටම ඇත්තටම හෝටන් තැන්නට වලාකුළු වනාන්තරය කියලාත් කියනවනේ. මේ එකපාරටම මේ මීදුම දාලා මුළු පරිසරයම අඳුර වේගෙන යනවා. මේ තියෙන්නේ තව විනාඩි 10කට විතර පස්සේ. ඉතින් අර මීදුම කොහෙන් ගියාද නැහැ. කොහොම තමයි හරීම වෙනස් වෙන ලස්සන කාලගුණයක් තමයි මේ පැත්තට තියෙන්නේ. ඔන්න දැන් අර ගොල්ලෝ මට විහිළු කරානේ. ඇත්තටම බේකරැල්ල බලන්න ඔන්න යනවා අපි. ඇත්තටම මේ බේකරැල්ල පුදුම ලස්සනක්. වටපිටාවත් එහෙමයි. මම දැකපු ලස්සන දියැලක් තමයි බේකරැල්ල. ඕගොල්ලොත් බලන්නකෝ. බේකරැල්ල බලන්න නම් මේ පොඩ්ඩක් පල්ලෙහාට බහින්න ඕනේ. පුංචි ඇත් එක්ක එහෙම යනවා නම් ඉතින් චුට්ටක් කල්පනාවෙන් පරිස්සමින් යන්න ඕනේ. මේ බලන්නකො මේ ඇල්ලේ ලස්සන. එයා ලස්සනට කඩාගෙන හැලෙනවා. ගොඩාක් දෙනෙක් ෆොටෝස් එහෙමත් ඉතින් ගත්තා. අපිත් ගත්තා ඉතින් ෆොටෝස්. ඊට පස්සේ මේ බලන්න පාර දෙපැත්තේ යන නෙළුමල් යායක් පිපිලා. යාළුවනේ මට මීට ඉස්සරහට දැන් වීඩියෝ එක කරගන්න හම්බුන්නේ. මොකද අර මම කිව්ව වැස්ස කඩන් හැලුණා. ඉතින් අපි ලෝකාන්තය බලන්න ගියාට ඒකත් මීදුමෙන් වැහිලා තිබ්බේ. පුංචි ලෝකාන්තයත් එහෙමයි. ඉතින් අපි මෙහෙම චුට්ට දුරක් යද්දි තමයි අර එකපාරටම වැස්ස පාත් උනේ. බලන්නකෝ අපි ෆොටෝස් ටිකක් නම් ගත්තා ඉතින්.